අප්‍රේල් මාසය කියන්නේ අපිට සිංහල අවුරුද්දත් එක්ක එන හරිම සුවිශේෂී බලවත් මාසයක්. සිංහල කියලා නෑ මේක හැමෝටම බලවත් මාසයක්. ඉතින් අද මං ටැරෝ කාඩ් වලින් බලනවා මේ අප්‍රේල් මාසේ ඔයාගේ ජීවිතේට මොන වගේ බලපෑමක් කරයිද කියලා. මම මෙතන කලින්ම කාඩ්ස් කිහිපයක් තෝරගෙන තියෙනවා. The Lovers, The Chariot, Ace of Pentacles, The Star and Two of Cups. ඉතින් මේ කාඩ් වලින් මං කියනවා ඔයාගේ අප්‍රේල් මාසේ කොයි වගේ වෙයිද කියලා. ඉතින් අපි මුලින් බලමු මුදල් තත්ත්වය ගැන. මේ කාඩ් එක දිහා හොඳට බලන්න. අප්‍රේල් මාසේ මැද භාගයේ වෙද්දී ඔයාලට බලාපොරොත්තු නොවිච්ච මුදල් වාසනාවක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් පරණ ණය මුදලක් වෙන්න පුළුවන්. ඔයා කාට හරි ණයට දීලා තිනා නම් ඒක අනිවාර්යෙන් ඔයාලට ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ආදායම් මාර්ගයක් මොනවා හරි තියෙනවා නම් මොනවා හරි අවහිරතාවයක් තිබ්බනම් ඒකේ තියෙන ගැටලුකාරී තත්ත්වය ටිකෙන් ටික මගහැරෙන්න පටන් ගන්නවා. ඒ කරලා එහෙමත් නැත්නම් ඔයා අර්ථ ආදායම් මාර්ගයක් ගැන හිත ඉන්නවා නම් ඒකට අවශ්‍ය සැලසුම්. එහෙම නැත්නම් කාගේ හරි මඟ පෙන්වීමක් ඒක අනිවාර්යෙන් ඔයාලට ලැබෙනවා. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේ මාසේ අලුත් ආයෝජන වලට හරිම සුදුසුයි. විශ්වයාට කියන්නේ සැකයකින් තොරව ඉස්සරහට යන්න කියලා. හැමදේම ධනාත්මක විදිහට හිතන්න. ඊළඟට අපි බලමු රැකියාව සහ අධ්‍යාපන තත්ත්වය ගැන. රැකියාව සහ අධ්‍යාපන තත්ත්වය ගැන බලද්දී පහුගිය කාලේ ඔයාලට පුංචි බාධා තිබිලා තියෙනවා. හරියට පාඩම් කරගන්න බැරි වෙලා තියෙනවා. රැකියා ස්ථානයේ කරදර තිබිලා තියෙනවා. විශේෂයෙන් කාන්තා පාර්ශ්වයෙන් වෙන්න පුළුවන් ඒ කරදර ඔයාලට ආවේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට උසස් වීම් ලැබෙන්න තිබ්බනම් ඒවට යම් බාධා ඇති වෙලා තියෙනවා. ඉතින් ඔයාලට උසස් වීම් හෝ විදේශ රැකියා සිහිනයක් තිබ්බනම් ඒකට අවශ්‍ය මූලික අඩිතාලම මේ අප්‍රේල් මාසයේ ගොඩාක් දුරට ඔයාලට වටින්න ඉඩ තියෙනවා. අධ්‍යාපනය ලැබෙන අයට ඉතාම පැහැදිලි මනසකින් ওই පහුගිය කාලේ තිබ්බ හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බැරි තත්ත්වයක් තිබ්බනේ. අන්නේ තත්ත්වෙ මග ඇරලා ඔයාලට පැහැදිලි මනසකින් වැඩ කරන්න පුළුවන් කාලයක් එනවා. තීරණ ගද්දි කලබල වෙන්න එපා. ඔයාගේ ඔයා හරිම බුද්ධිමත්. ඔයා හොඳට මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනෙක්. ඉතින් ඔයාගේ හිතට වගේම මොලේට මං කියන්නේ මෝඩ තීරණ වලට නෙවෙයි. හොඳට හිතලා බලලා ඔයාගේ හදවත කියනවනේ ඔයාගේ මොලේ කියනවනේ මට වඩාත්ම සුදුසු මේ දේ කියලා අන්නේ දේ ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ දෙයට ඇහුම්කන් දෙන්න. ඒට අමතරව ආදරය සහ පෞල් ජීවිතය ගැන කියනවා නම් මේ මාසය හරීම සංසුන්. ඔයාලගේ පවුල් අය අතර තිබ්බ පුංචි අමනාපකම් නැති වෙලා යන අප්‍රේල් මාසේ කොහොමත් එහෙම වෙනවනේ. ඉතින් ඊට අමතරව ඔය දෙන්න අතර මොනවා හරි ප්‍රශ්න මොනවා හරි තිබ්බනම් අමනාපකම් තිබ්බනම් ඒව නැති වෙලා යනවා. තනිකඩ අයට අලුත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු උත්සව කාලය නිසා පවුලයත් එක්ක ගත කරන කාලය වගේ හිතන ලොකු සැනසීමක් දේවි. ඉතින් විශේෂයෙන් ආදරය සම්බන්ධ දෙයකින් නම් ගොඩාක් සුබයි මේ මාසේ. ඒ වගේම තමයි ඔයාගේ සෞඛ්‍ය පැත්ත බැලුවොත් අපි සෞඛ්‍ය ගැන බැලුවොත් අප්‍රේල් මාසේ දැන් මේ දවස්වල හරිම රස්නේ. ඉතින් අප්‍රේල් මාසෙත් අපිට ගොඩාක් දුරට මේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි. ඉතින් ඔයාගේ ශාරීරික උෂ්ණත්වය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. අධික උෂ්ණත්වයක් තියෙන, ඒ කියන්නේ උෂ්ණ අධික ශරීර තියෙන අය චුට්ටක් ඇඟ සිසිල් වෙන දේවල් ගන්න. ගොඩාක් නෙවෙයි ටිකක් ගන්න. මොකද සෙම වැඩි වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් ওই නෙල්ලි, තැඹිලි වගේ දේවල් දිනපතා එකතු කර ගන්න ආහාර වේලට. ඉතින් විශේෂයෙන්ම පපුවේ සෙම තත්ත්ව තියෙන කට්ටිය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට හිස රදේ වගේ පුංචි අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ නිසා මේ මාසේ ටිකක් හොඳට වතුර බොන්න. මොකද අධික රස්නේ අපිට දරා ගන්න අමාරුයි. ඒ වගේම තමයි අපිට ඔය ගෙදර ඉන්න සත්තු, පාරේ ඉන්න සත්තු යාලට කතා කරලා ඉල්ලන්න බෑනේ. යාලගෙනත් චුට්ටක් බලන්න. ඒ වගේම තමයි මානසිකව හරීම සංසුන්ව ඉන්න උත්සාහ කරන්න ඕනේ. අවුරුදු කලබලයක හිතට ලොකු පීඩනයක් ගන්න එපා. දවසට විනාඩි 10ක්වත් නිහඬව භාවනාවක යෙදෙන්න පුළුවන් නම් ඔයාගේ ඕරා එක, ඒ කියන්නේ ඔයාගේ ආලෝක මණ්ඩලය ඉතාම පිරිසිදුව තියාගන්න ඔයාලට පුළුවන්. ඉතින්
අ, මේ අප්‍රේල් මාසේ ඔයාට ඉතාම බලවත් කරගන්න. ඔයාට අවශ්‍ය මානසික සහනය ලබා ගන්න. හරිම බලවත් විදිහට ජීවිතේ ගෙවන්න පුළුවන් පුංචි පුංචි වත්පිළිවෙත් ටිකක් තියෙනවා. ඒක හරිම සරල දේවල් මේ වගේ අපි හිතුවේ නැති තරම් ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඔයා අලුත් අවුරුද්දට කලින් ඔයාගේ නිවසේ තියෙන අනවශ්‍ය කැඩුන බිඳුන දේවල් අනිවාර්යෙන් අයින් කරන්න. ඒකෙන් නිවසට අලුත් ශක්තියක් ගලාගෙන එනවා. ඔයාට පුළුවන් ගේ මොප් කරනකොට ඒකට ලුණු ස්වල්පයක් එකතු කරලා ගේ පිරිසිදු කරන්න, මොප් කරන්න. අන්න ඒ කරනකොට ඔයා හිතන්න මගේ නිවසේ තියෙන සියලුම ඍණාත්මක ශක්තියින් ඉවත් වේවා කියලා හිතලා ඒ දේ කරන්න. ඒ වගේම තමයි සතියකට සැරයක්වත් කහ සහ ලුණු මිශ්‍ර වතුරෙන් නිවස පිරිසිදු කරන්න. ඒයින් ඔයාගේ අහිතකර ශක්තියින් තියෙනවා නම් ඒවා සියල්ල ඉවත් වෙලා යනවා. සුවඳ දුම් අල්ලන්න. මේක මං අනිවාර්යෙන් කරන දෙයක්. මං ඉන්න කාමරේ මම වැඩිපුරම වැඩ කරන්නේ කාමරේ ඉඳන්. ඉතින් මං මගේ කාමරේට හැමදාම උදේ හවස සුවඳ දුම් අල්ලනවා. ඉතින් ඒකෙන් මට ලොකු සහනයක් දැනෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ඉන්න තැන වගේ ගෙදර සුවඳ දුම් අල්ලලා සුවඳවත්ව තියාගන්න. ඉතින් ඒකෙන් අහිතකර ශක්තිය ඉවත් වෙනවා. ඒ වගේම තමයි ඔයාට හැම උදෑසනකම අප්‍රේල් මේ ලැබුවා වූ මාසය මගේ ජීවිතේ සාර්ථකම මාසය කියලා හිතන්න. අප්‍රේල් මාසේ විතර නෙවෙයි හැමදාම මේ විදිහට හිතන්න ඕනේ. ඒ වගේ ධනාත්මක වදනකින් අදිෂ්ඨානකින් ඔයා දවස පටන් ගන්නවා කියන්නේ ඔයාගේ ජීවිතේම සුබයි. ඉතින් මේ මාසේ හැකි පමණින් පුළුවන් නම් අඩු වරප්‍රසාදලත් කෙනෙක්ට පුංචි හරි දෙයක් දෙන්න. ආහාර වේලක් වෙන්න පුළුවන්, ඇඳුමක් පැළඳුමක් වෙන්න පුළුවන්. ඉතින් දෙන දේවල් එයාලට භාවිතා කරන්න පුළුවන් දේවල් ලබා දෙන්න. සමහර අය ඉන්නවා මං කියන්නේ සමහර අය ඉන්නවා භාවිතා කළ නොහැකි දේවල් ලබා දෙනවා. ඒකෙන් ඉතින් යාට ප්‍රයෝජනයකුත් නැහැ, දෙන අයට වැටකුත් නැහැ. ඉතින් පුළුවන් තරම් හොඳ දේවල් දෙන්න. ඒ දෙන දේවල් ඔයාට දසදහස් ගුණකින් ආපහු ඔයාට ලැබෙනවා නිසකයි. ඉතින් මේ අප්‍රේල් මාසය ඔයාගේ වාසනාවන්ත සුබම සුබ මාසය වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං ඊළඟට තව වීඩියෝ එකක් අරන් එන්න. ඔබට ජයෙන් ජයම වේවා.